කඳු මුදුනේ සොඳුරු නිවස 11 වන පරිච්ඡේදය පිහිනීමට යෑම. ඉරිදා දිනයේ හිරු උදාවත් සමග ඇතැම් ගෑල් සිය ගමන ආරම්භ කළත් ඔවුන් එදිනත් එම ස්ථානයේම රැඳී සිටීමට අදහස් කළේ අශ්වයින්ට විවේකයක් අවශ්‍ය වූ බැවිනි. මේ ගමන උන්ට ඉතා වෙහෙසකාරී වුවත් දූවිල්ල හා උණුසුම් කාලගුණයද නොතකා උන් සිය රාජකාරිය ඉටු කළහ. තාත්තා හා කුලී මහතා අශ්වයින්ව තැනිතලාවේ දිගේලි කළේ උන්ට නිදහසේ තන උලා කෑමටය. උදෑසන ආහාර ගැනීමෙන් අනතුරුව අම්මා සියල්ලන්ටම ඇසෙනසේ බයිබලය කියෙව්වාය. ඇය තෝරාගෙන තිබුණේ රෝමන්ගේ කොටසයි. අපේ සිතුවිලි කෙතරම් උසස් වුවත් අපි අපිට වඩා පහත් සිතුවිලි ඇති අයගේ අදහස් ගැනත් සැලකිලිමත් විය යුතුය. අපේ මතයේම රැඳී සිටීම නොකළ යුතුය. මොකක්ද අම්මා අපේම මතය කියන්නේ? රෝස් ඇසුවාය. ඒ කියන්නේ රෝස් අපි හිතන දේ විතරක්ම හරි කියලා හිතන්න හොඳ නෑ. මොකද අනිත් අයත් ඒ අය හිතන දේ ගැන විශ්වාසයක් තියාගෙන ඉන්නවනේ. අනික අප නෑදෑයන්ටයි යාළුවන්ටයි වගේම ආගන්තුකයන්ටත් කරුණාවෙන් සැලකන්න ඕන. අපි යමෙකුගෙන් හොඳක් බලාපොරොත්තු වෙනවා නම් අපිත් ඒ අයට හොඳක් කරන්න ඕනේ. එතකොට අම්මා අපි හැමෝටම කැමති වෙන්න ඕනද? රෝස් මෙසේ විමසුවේ මෙය ඇයට ගැටලුවක් වී තිබුණ බැවිනි. පාසලේ සිටින බොහෝ අයට කැමති වුවත් සමහර පිරිමි ළමයින් කෙරේ පැහැදීමක් ඇති කර ගැනීමට කිසිසේත් ඇයට නොහැකි වූයේ ඔවුන් නිතරම අන් අයට කරදර කරන නිසාය. නෑ රෝස්, අපට දකින හැම දෙනා ගැනම පැහැදෙන්න බැහැ. ඒත් හැමෝටම එක වාගේ සලකන්න පුරුදු වෙන්න ඕනේ. උණුසුම් හිරු රැස් හැම තැනම පැතුරුනි. ගැල් දෙක අතරේ ගැටගසන ලද හැමොක් එකේ වාඩි වූ අම්මාත් කුලී මහත්මියත් සතුටු සාමිච්චියේ යෙදුණහ. උණුසුම් වාතය තැනිතලාවේ දිස්වෙන හැම නැම්මකම බුරුදිය මතු කළේය. ඒ මිරිඟුවයි. ළමයි තිදෙනාද ධාන්‍ය ඇටවල පොතු ඉවත් කර මද විකමින් විවේකීව සිටියහ. සමහර ඇටවල මදය ගිලීමට පෙර රෝස්ට ඒවා බොහෝ වෙලාවක් හපන්නට සිදු වූයේ ඉතා දැඩි වූ බැවිනි. රෝස්, ඔයාට ඔච්චර බඩගිනිද? දැන් ඇට ගොඩක් කෑවා නේද? හැබැයි ඇට හපන්නේ නැතුව ගිලින්න එපා. තේරුණාද? ඒ ඇයි ජෝර්ජ්? එහෙම ගිල්ලොත් ඒවා ඔයාගේ බඩේ පැලවෙයි. ජෝර්ජ් වහා පිළිතුරු දුන්නේය. නොවිකා ඇටගිල්ල බව සිහි කළ රෝස්, අනේ ජෝර්ජ්, බොරු කියලා මාව බය කරන්න එපා. දුක්මුසු හඬකින් කීවාය. මට ඒක කිව්වේ ඉස්කෝලේ ළමයෙක්. එයාට කියලා තියෙන්නේ එයාගේ තාත්තා. ඇට බඩේ පැලවෙලා උගුර දිගේ එළියට එනවලු. සහතික ඇත්ත. පෝල්ද එය ස්ථීර කළේය. ඒකනේ මම කොමඩු කනකොට ඇට ටික ඔක්කොම කටින් එළියට දාන්නේ. බැරි වෙලාවත් කොමඩු ඇටයක් බඩේ පැලවුණොත් කොහොම බේරෙන්නද? තමාට එක් වතාවකට වඩා කොමඩු ඇට ගිලී ඇති බව සිහි කළ රෝස් සිය උදරය අතගා බැලුවාය. එය පිම්බී නැත, පැතලිය. ඉන් පසු කිසිම දෙයක ඇට නොගිලීමට ඇය සිතාගත්තේ පෝල් හා ජෝර්ජ් බොරු නොකියන බව දන්නා නිසාය. දිවා ආහාරය සඳහා ඔවුන් කෑවේ සීතල කරන ලද තැම්බූ බෝංචි හා පෙරදින රාත්‍රියේ අම්මා පුලුස්සා තැබූ තිරිඟු පාන්‍ය. පිඟන් සහ දීසි සෝදා අවසන් කළ රෝස් අමතා
තාත්තා කී දෙයින් ඇය මවිතයට පත් වූවාය. කොහොමද පොඩි පැටව් ටික කැමතිද පීනන්න යන්න? ජොලි පෝල් කෑ ගැසූ අතර හුරේ ජෝර්ජ්ද එක් විය. පීනන්න එක් වරම චකිතයක් ඇති වුවත් ජෝර්ජ් හා පෝල් මෙතරම් සතුටින් පසුවන්නේ එය ඉතා සතුට දනවන්නක් විය හැකි නිසා යයි සිතූ රෝස් සිත සංසුන් කරගත්තාය. සිය ඇඳුම් උනා දැමූ අම්මාත් රෝස් සහ කුලී මහත්මියත් තමන්ගේ සිරුරු අඬ දැමූ පරණ කැලිකෝ ගවුම් වලින් ආවරණය කරගත්හ. කුලී මහතා හා තාත්තා වැඩ කිරීමේදී අඳින ඇඳුම් ඇඳ පාවහන් පැළඳගත් අතර පෝල් හා ජෝර්ජ් ඇඳගත්තේ වැඩට අඳින ඇඳුම් පමණි. උණුසුම් කාලවලදී ගම්බද පිරිමි ළමයින් පාවහන් පළඳින්නේ ඉරිදාට පල්ලි යාමට හා රාත්‍රී භෝජන සංග්‍රහවලට සහභාගී වීමේදී පමණක් නිසා පෝල් හා ජෝර්ජ් පාවහන් පැළඳගත්තේ නැත. ළමයින් තිදෙනා වැඩිමහල්ලන්ට ඉදිරියෙන් ගමන්ගත් අතර රංචු ගැහුණු පළඟැටියන් තනපඳුරු මතින් පියඹා ගියේ සිහින් සංගීත රාවයක්ද මතු කරවමිනි. ගම් ඉවුර ඉතා බෑවුම් සහිත වූ නිසා එකිනෙකා දෑත් තදින් අල්ලාගෙන ඉවුර දිගේ පහළට ලිස්සා ගියහ. ඉදිරියෙන් ඌයේ පුළුල් දිය දහරකි. බුබුලු දමන දිය වලවල් අතරින් මතු වී හිරු රැසින් කරවෙන සුදුගල් කුළු ඒ මතින් ගමන් කිරීමට නොහැකි තරම් උණුසුම් විය. වතුර කොතරම් පැහැදිලි වීදැයි කිවහොත් රෝස්ට එක් වරම සිහි වූයේ මිසූරි ගඟේ මඩ පැහැති වතුරයි. වැඩුණු පිරිමි ළමයින් හා වැඩිහිටියෝ කිහිප දෙනෙක් පීනමින් සිටියහ. ගල්කුළු මතට නැගගත් තවත් පිරිමි ළමයින් කිහිප දෙනෙක් තමන්ගේ වාරය ආවිට වතුරට පැන කිමිදුනහ. රෝස් මා ළඟින්ම ඉන්න. මේ හරිය ගඟ ගැඹුරුයි. අම්මා කී වදන් ඇසූ කුලී මහත්මියත් "ඔව් කොල්ලනේ මේ කිට්ටුවෙන්ම ඉන්න" යයි කීවාය. සිනහ වෙමින් කෑකෝ ගසන ළමයින් දෙස නුරුස්සනා බැල්මක් හෙළූ පෝල් අනික් දෙදෙනා සමග නොගැඹුරු දියට බැස්සේය. ගම් පතුලද උණුසුම් විය. අපහසුවෙන් ඇවිද ගිය රෝස්ගේ දෙපා යටින් සිහින් වැලි ගලාගෙන ගියේය. එක තැනක සිටින විටද ගලාගෙන එන වැල්ලෙන් ඇයගේ දෙපා වැසුණි. වැල්ලෙන් වැසී ගිය දෙපා දෙස විමසිලිමත්ව සිටි රෝස් එක් වරටම තිගැස්සුනේ සිය හිස මතට පතිත වූ දිය දහරාවක් නිසාය. හිස මුහුණ පමණක් නොව පිටද තෙමාගෙන ගැලූ වතුර ගවුමද තෙත බරියම් කළේය. හුස්ම ගැනීම පවා අමතක විය. සිටගත් වනම දෙයත් විහිදුවාලු රෝස්ට පෝල්ගේ කටහඬ ඇසී ඒ දෙස බලන විට දුටුවේ දිය බේරෙන ඔහුගේ හිස් වැස්මයි. "ෂා දැන් රෝස් හරිම ලස්සනයිනේ. මුළු ඇඟම තෙමිලා" කියූ පෝල් නැවත වරක් සිය හිස් වැස්මට වතුර පුරවා රෝස්ගේ මුහුණට විසි කළේය. අපහසුවෙන් හුස්මගත් ඇය දෙවරක් නොසිතා මිට මෙල වූ අතින් පෝල්ගේ පපුවට පහරක් එල්ල කරාය. ඇයටද එකට එක කිරීමට වුවමනා විය. රෝස්ද වතුර පහලක් එල්ල කළෙන් ඉන් හොඳටම තෙමුණු පෝල් යමක් කීමට තැත් කළද කිසිවක් මුවින් පිට නොවීය. තමා දෙස රවාගෙන සිටින පෝල් දුටු රෝස් නොනවත්වාම සිනාසෙන්නට වූවාය. තිදෙනාම එකිනෙකාට වතුර ඉස ගත්තෝය. එකිනෙකා පසුපස ලුහු බදිමින් ගල්කුළු අතරින් දිව යමින් හුස්ම ගැනීමට අපහසු වන තුරුම වතුරේ දැඟලූහ. පසුව නොගැඹුරු ගම් පතුලේ වාඩි වී විවේක ගත්හ. සිය හිස් වැසුමට වතුර පුරවාගත් පෝල් එම වතුර හිස මත හලාගෙන
හිස් වැසුම ජෝර්ජ් අතට දුන්නේය. ඔහුත් එම දෙයම කර හිස් වැසුම රෝස් අතට දුන්නේය. හිස මතට වත් කරගත් වතුර මුහුණ තෙමමින් ගලා යන විට රෝස් මුව අයා එම සීතල වතුර පානය කළාය. සැමදාම පිහිනීමට ඇත්නම් යයි ඇයට සිතුනි. සියලු දෙනාටම ආපසු කඳවුරට යාමේ කාලය එළඹුණි. තාත්තාට හා අම්මාට ඉදිරියෙන් ගමන්ගත් රෝස් තමාගේ පයට යමක් පෑගෙනු දැනී සිටගත් වනම සිට පාදයේ එසෙව්වාය. පාදයෙන් කහපාට දියරයක් වැගුරුණි. අනේ මේ මොනවද කියා කෑගැසූ පෝල්ගේ පාදයෙන්ද එවැනිම සාරුවක් වැగిරෙනදුරු ජෝර්ජ් මේ බලන්න හැම තැනකම මේ තනබිමේ වසන කිකිලියන්ගේ බිත්තර තියෙනවා කියමින් කෑගැසුවේය. සෑම තන පඳුරක්ම පාහේ කිකිලියන්ගේ කැඳලි සැඟවී තිබුණි. ඒ හැම එකක්ම තිත්වලින් හැඩවුණු බිත්තර තිබෙන දුටු රෝස් ඉන් දෙකක් දෑතටගෙන අම්මා වෙතට දිව ගියාය. අම්මා අපි මේ බිත්තර අපේ කිකිලියන්ට කියලා රක්කවමු. එතකොට අපිට පැටව් ගන්න පුළුවන් වෙයි නේද? ඇසුවාය. එහෙත් ඒ බිත්තර රැකීම ඒ කිකිලියන් සතු කාර්යයක් වන බව ඇයට වටහා දුන් විට රෝස් ඒවා නැවත තිබූ තැනම තැබුවාය. ඔවුන් කඳවුර වෙත ළඟා වන විට හිරුවෙලිය ඔවුන්ගේ ඇඳුම් වියලා තිබුණි. හිරු බැස යාමට ආසන්නයේදී ගිගුරුම් සහිත විදුලි කෙටීමක් ඈත සිටිජය අසල දක්නට ලැබුණි. වලාකුළු කළු පාට තිර රෙද්දක් මෙන් තැනිතලාවේ ඈත කෙරවල වසා ගත්තේය. ඇඳට ගිය රෝස් ඒ වන විට අනතුරුදායක අත්දැකීමක් යනු කුමක්දැයි දැන සිටියාය. තමාට නොසිතන අලුත් දෙයක් අත්දැකීමක් වන බව ඇයට විශ්වාසය. පිහිනීමත් එවැන්නකි. එපමණක් නොව මඩ ගංගාවෙන් එගොඩ වීමේදීත් ඇය නව අත්දැකීමක් ලැබුවාය. ඊළඟ දිනයේ කුමන විදියේ අත්දැකීම් වලට මුහුණ පාන්නට සිදුවේදැයි සිතීම පවා සතුට දනවන්නක් විය. ඒ පසුදින උදාවනතුරු ඇයට ඉවසුමක් නොවීය. එසේනම් ඊළඟ පරිච්ඡේදයෙන් හමුවෙමු. සතුටින් ඉන්න.